ඉතින් guys මිනුරයි ඉෂාරයි දාලා බලනවා. ආයෙ කළුවා. මේ මොකක්ද දැනන්නේ? hello guys ඉතින් ඔන්න අද ගෙනාවා කැලේ ගෙදර 3 වෙනි vlog එක. හරි එහෙනම් අද අපි හදන්න යන්නේ ගොඩක් අය නොදන්න ටික දෙනෙක් දන්න කොස්කොත්තු. අපිට කැලේ ගෙදර ඉඳන් කොස් ගෙඩිය සුද්ධ කරන්න බැරි නිසා කවුද වෙන්නේ මේක නෑ උනේ. ගෙදරදීම සුද්ධ කරන්න යන්න හිතුවා. ඉතින් මිනුර අයියයි ඉෂාර අයියයි මතීෂයි මතීෂ බිත්තර දෙයක් උතයි. ඉතින් මිනුර අයියා ඉෂාර අයියා කොස් ගෙඩිය සුද්ධ කරගාම ඉන්නේ. ඉතින් guys අපි කොස් ටික මදුරු වලට වෙන් කරගෙන පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා. කැලේ ගෙදරට ගිහලා ඒක කරන්න අමාරුයි. ඉතින් guys අපි ඔක්කොම බඩු ටික ලේස්ති කරගත්තා. මේ කොස් ටික කපාගෙන බඩු ටික අරගෙන යන්නේ කැලේ ගෙදරට. ඉතින් guys ඔන්න අපි කැලේ ගෙදර පොඩි පොඩි වැඩවල නිරතනවා. අපි කොස් එක හදන්න යන්න ඕනද? ඉතින් ඔයාලට මතක ඇති vlog එකේ දෙවනි vlog එකේ මේ අපේ වහල පොඩ්ඩක් අප්සෙට් වුණා. ඉතින් ඒක පොඩ්ඩක් අද අටව ගත්තා මේ ලොකු හිදුරා. ඒකට පොඩි ටිකලයක් ගේන්න ඕන guys. කමන්න අපි මේ මෙතන හොඳට අතු ගා ගන්න ඕනේ. අතු ගාගෙන මෙතන කන නිසා එතන විතරක් හොඳට ටිකක් වහලා ගහගත්තා. ඉතින් මෙතන තමයි උයන්නේ. මේ වැන්ටිල ඇල මේ තියෙන ඉතින් අපි කපාගත්තු කොස් ටික කොස් කොත්තුවට. ඉතින් මේ තියෙන්නේ මේ ලාම්පු තෙල් ඒ ටික. අපි එනම් වැඩ ටික කරගෙන යමු. guys අද වීඩියෝ එකට ප්‍රොමෝට් වෙන්න බෑ කිව්වා. ඒක නිසා අපි වීඩියෝ එක කරගෙන යද්දි වීඩියෝ එකේ මැදදී ප්‍රොමෝට් ආවා වීඩියෝ එකට. ඔය එන්නේ. අඩෝරෝ. ඉතින් guys ඔන්න ඔයාගේ කලින් වීඩියෝ වල ආතල් දෙන ප්‍රොමෝට් ආවා. මොනේ ගන්නේ? ඉතින් guys මිනුරයි ඉෂාරයි දාලා බලනවා. ආයෙ කළුවා. මේ ඉන්නේ පළවෙනි වීඩියෝ එකේ ආතල් දුන්න ප්‍රොමෝට්. දැන් වෙලාව 2:52යි. ඉරේලියම හොඳට වැඩලා තියෙනවා. ඉතින් ප්‍රමෝද් මේ අතු ගාන ගමන් ඉන්නේ. මේ අපේ ඉෂාර අයියා. ඉතින් guys මේ මිනුර අයියා උයන්න පටන් ගන්න හදන්නේ. ප්‍රමෝද් අතු ගානවා. තාවරියක් ඕනේ. මේ මහ පිය කොබ. ඉතින් මතීෂ දර හදන ගමන් ඉන්නේ. ලාම්පු තෙල් එක දෙන්නෝ. ආමේරුව. කො. ඉතින් guys ලාම්පු තෙල් දා ගන්නවා ලිපට. තුගොඩ බලන්න. අපි ලිප නම් පත්තු කරගත්තා. ලිප පත්තු කරගෙන අපේ මුට්ටිය තියාගත්තා. සෙනහසේ මුට්ටිය. සෙනහසේ මුට්ටිය. සෙනහසේ මුට්ටිය. පට්ටියද? ඉතින් කොස් ටික දාමු ගන්න වතුර දාගත්තා අපි. මෙන්න guys කොස් ටික. රන් මාලා දාලා. අපි යනවා guys කරපිංචයි රම්පේ කඩන් ඉන්න. ආපස්සට යන්නේ ගෙවල් පාරේ. මේ තේ ගැල්ල පාර. කොතනද මං කරපින් ඔව්. කරපිංච ගහ. මෙන්න guys කරපිංච ගහ තියෙනවා. මේ අපේ ඉෂාර අයියා පළවැල නෙලනවා. නැත්නම් මේ යට වල සත්තු ජරා කරන්න පුළුවන් නේ. රම් ඉන්න රම් ටික දැම්මා.
රම්පිකොළ දෙකක් ඇති guys. අපි යන් ආයි. ඉතින් guys කැලේ ගෙදර සෙට් එක. මේ තියෙන guys කැලේ ගෙදර view එක. දැන් වෙලාව 3යි. මේ තියෙන්නේ 3ට කැලේ ගෙදර තියෙන view එක. මාරම ලස්සනයි. ඉතින් guys මිනුර අයියා කැරට්ටලේ සුද්ධ කරනවා. ඉතින් guys මේ තියෙන කැලේ ගෙදර පොඩ්ඩක් වහලා නම් ආවි. කොස් ටික තැම්බෙන ගමන් තියෙන්නේ. ඉතින් guys ප්‍රමෝද් කැරට් ලියනවා. අපි ඕන කරන කලමන ඔක්කොම පෝර බෑග් එකකට දාන් ආවා. ඒකෙන් ටිකක් ලේසි වුණාට මෙතන ගොඩාක් පහසුකම් නැහැ. ඒකෙන් අමාරුයි. guys අපි කොස් කොත්තු වල දාන සුප් කැටක් දෙනවා. ඒතකොට ගොඩාක් රහයි. ඔයාලට ඕන වගේ තියෙන කොස් කැලි ටික පොඩ්ඩක් අතින් නෙමෙයි. ගෙදරින් දැන් නිදාගන්නේ. මට ඊටම පොඩ්ඩක් අදියා. මට ඒ වීඩියෝ එක කතාරේ ආවේ. ඈ? මට ඒ වගේ වීඩියෝ සෙට් උනේ. දකලා මතීෂ තමයි උදෙන්ම සෙට් උනේ නේනුකටක් ගන්න. ඉතින් අපි දෙනවා ඒ ප්‍රැක්ටිස් ගිහින් ආවේ. අපි උඹට ඊයේ කිව්වනේ පොඩි කිව්වේ නෑනේ. මාතීක. සද්දෙන් මොකක් හරි වැඩකට ගිහින් ආවා කියලා කියන්නේ ඉතින්. මම තේච්චරද මම කරාපි යුවර 12 මාට්ට ගන්න ගියේ වීඩියෝ. අපි ඔය 12 මාට්ට ගන්න තාවනේ. ඉතින් පොඩ්ඩක් පරක් වුණා. මාත් 12ට ආවා. නෑ 12ට වනේ 12 කාලේට. මේ මට පොඩ්ඩක් පරක් වුණේ අම්මත් එක්ක නෑ අර ෂර්ට් එක අම්මා මතී දීලා. ආ පොස් ගෙඩිය කඩන් ඒක කපලා අම්මා කිව්වා මටත් මේ ගිහින් එන්නේ කියලා අරකට. දීපා මේ අම්බට දැන් කොහොමද 11නේ. දික්කයන් සුද්දා. ඒ කොතුර හරියට දික්කයන්. අඩෝ ඒ අරතා ඒ නැටින්ස අරගෙන තිබුණා මොකක් හරි දනන්නේ. කාවනේ. මට මුලේ කළුවා. මේ මම මේ ටික ගලවනවා හොඳේ. තා පොඩ්ඩයිනේ. පොඩි එකක් ඉන්න දෙන්නේ. මොබෙක් ගලවන්න. ඉතින් guys මිනුර අයියා ලීක්ස් කපනවා. ඔන්න guys කොස් එක තැම්බිලා තියෙන්නේ. ඕක ටැප් කරනනේ. ඔන්න ඔන්න. හරි කවන්නේ නේද? ඔයාලා තැම්බිලා නා. ඉතින් guys මේ මොනවා මේක කියන්නේ කුළු බඩිය නෑනේ. පෙට්ටි මෙහෙ දාුවා. කැරට් ලීක්ස් ඒවට. කැරට් ලීක්ස් කි. අම්මා කියන්නේ නෑ අඬන්න නෙමෙයි ආ කියන්නේ. දෙවියෝ වැඩින්නේ දෙවියෝ වැඩින්නේ බලන් කඩතොර හරදැසේ බලන් කඩතොර හරදැසේ Salu, dia sinarla, kita kari dadak, dadak, lana bisa lihat aurunde malvayase, mage hame, tage kariye, mana loliye, kamu beta adere aye. මේක පියන කෙනෙක් මේ පියන කඩ විසිරුණු
ඒ මංගේ නාපු එක මතීසක තමයි අනිත් පිට කරපු කැරට් එක දෙන්න කැරට් ලෝ වලහන් මේක ගම්මිරිස් ගෙනාවනේ නේ දාන්න කැරට් එක පිටකට නේනකො මොකෙන්ද කටින් ඒ කොහෙද අඩෝ හම්බුණා. කො මේවා දෙන්න ගම්මිරිස් දාන්න ටික දාන්න තාව දා තව ඕන දෙයක් තියෙනවා මතක නැහැ. කැල්මිරිස් දාන්න කැල්මිරිස් දා ත්‍රිලෝක විද්‍ය පවත්වන ලෝකේ අද අපේ ඉෂාරය වැඩ කරනවා. මේ කාකුඩු ආගුඩු පොඩ්ඩක් දාන්න පොඩ්ඩක් දාන්න. පොඩ්ඩක් ඔප්පෝ කොහොම අලන්න එපා හැලයේ තා චුට්ටක්ද ඇති මම කවුරුන් කොහොමද? ස්පෙෂල් ටී අපිට යන්න අන්තිම අගභාගේ. ෆැන්ටස්ටික්. කැම නේවා රෙසිපි අගභාගය යන්න. මට මේව කරලා අවුරුදු 20ක පළවුරුද්ද නෑ. තාම පාලනේ. ඒ මදි නේද? තැඹුණා ඇතියකෝ සම්බුණා ඇති. නෑ තෙමුණ වැඩිනේ. ඔය දෙක ලස්සන කැමරා එකක්. මේ කැල්මිරිස් ටිකක් ගෙනල්ලා දියන්න ඒ කැල්මිරිස් ටිකක් දිය. ඉතින් guys කොස්කොත්තු හදන ගමන් ඉන්නේ. කොහොමද ඉස්සර වැඩිව නෑ නෑ. ඉතින් guys කොස්කොත්තු හදන ගමන් ඉන්නේ මිනුර අයියා. සුරුන් යන්නේ නෑ. මොකක් කතා කරන්නද? ඉම හීන් දෙක ඉතින් guys මාර සුවඳක් එන්නේ. මේ ඒ සිරාවට කොත්තු රොටි වගේ තියෙනවා බලන්න නතු බොන සුවඳ. මාර හොඳ හොඳ මිනිහ දැනින්නේ තාම. කැමරා එක ගන්න ලොකුවට කලර් පල්ලා ඉන්න කට්ටිය බඩගිනි දැනෙන්නේ නැති නේවා. බාමුනේ බාමු. මම බලන්න. guys අපි යන්නේ කොස්කොත්තු ගන්න. එක හැන්ද ගන්න බෙදලා ආයේ හරි. මෙහෙන් යන්න හොඳ. හරි ඊළඟ. Nice. ඉතින් guys මේ තියෙන්නේ කොස්කොත්තු පිඟන් ටික. මොකද? සුරි තියන්න බෑ. Nice. කාලා බලන්න ආස හිටිය. අපේ මේ වීඩියෝ කියනවා නා අපි ගොඩක් කෑම කෑවනේ. ඉතින් guys සූපියට මයි කෑම එක හදලා දෙනවා මරු. වටරංගාල් මාරම සුගඳ හැදිලා. සූපර්. සූපිරි. ඉතින් guys මෙයාට ෆෝන් කරලා දුන්නේ අපි මිනුර. චෙබුත් මිනුර. නේනු කකොස් පූර්ණ මතීෂ පිත්තර මංගා රුපියල් ඉස්සා. පිත්තර මතීෂ ඔය විතරේ ලොකු වැඩි. මොනවද බෝතේ. මනත්ත. මගේ ඉතින් කෑම සැරයි කියන්නේ නෑ මට අත්තන සූපිරි හොඳයි. නියම කියනවා අතන සූපිරි.
ටෙස්ට් කෙනෙක් කියලා. මූ කොහමද ටෙස්ට් කරන්නේ? ටෙස්ට් නෙවෙයි බං ටෙස්ට්. මූ ගමන ටෙස්ට්. අපි දීලා තියෙන සාදි. අම්මුට කොසම්බල්. කොහොමද පරිප්පු. දැන් මේ බැදුම්. කොච්චර නන්නේ කොස්කොත්තු. පැන්කේකුත් ඇති. සොසේජස්. කොසට. මැගි එකක් ඇති. මීට් බෝල්. මීට් බෝස් ඇති. බිත්තර. අපි අර මාකද රොටියක් හදලා වීසිකෙත් එක්ක. පැන්කේ. නේ. අයියෝ! ඒක නෙමෙයි. අම්බෝසයි. ඉතින් guys ඔන්න අදගත්තු එක්ස්පීරියන්ස් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන්ම අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අනිවාර්යෙන්ම මගේ channel එක තාම subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරලා like කරලා comment කරලා share කරලා එකතු වෙන්න. එහෙනම් අපි ගිහින් එන්න. goodbye. ගම්මෝවන් කාලේ වැඩි බා. අම්මා හොප්පිය පුංචි වෙලෙන්දා සුවීත් විකුණාලයි ජීවත් වෙන්නේ